ഞങ്ങൾ ഹത്ത പോവാണ്. എനിക്കറിയില്ല ബാലൻസ് ഒന്നും. It's too chilly here. We are like shivering. We can't even talk, guys. So guys, we are going to Hatta. Guys are taking video only, no upload. Let's enjoy with us. No upload, no edit. Only we are there. අපි දැන් යන්න යන්නේ කට්ටියම. අපි Hello guys, so ഞങ്ങൾ ഹത്ത പോവാണ്. എനിക്കറിയില്ല ബാലൻസ് ഒന്നും. ഞങ്ങൾ അവിടെ പോയി കഴിഞ്ഞാൽ we'll see yes, what but only girls huh? yeah, this only for ladies This one for party. only late girls. Yeah. So Bye bye. No uploading. It's too much problem. This lady. Ayyo. it's a video, not Video. photo. I thought it's photo. Take one photo. Video. මේ තමයි අපේ ඔක්කොම කට්ටිය සෙට් එක. දැන් අපි යනවා ඉතින් ඔන්න. Hello guys, මම ඉතින් ඔන්න පොඩක් වොයිස් කරනවා. මොකද අපි දැන් හත්ත යන්න තමයි හදන්නේ. අපි ගෑල්ලමයි ටික විතරයි යන්නේ. අපි ඉතින් අර නිකන් ඒජන්සි එකක් වගේ තියෙනවා. යාළුවත් එක්ක කතා කරලා යාළුවා අපිට ටෙන්ට් නම්මන හඩ් ටික දෙනවා. ඔන්න ඉතින් අපි යන්න තමයි පටන් ගන්න. අපි ගියේ රෑ වෙලා කියන අපේ ඩියුටි ඉවර වෙන්නේ 10 මාටනේ. ඉතින් අපි 10 මාරට වැඩ ඉවර වෙලා එහෙමම තමයි අපි ගියේ. යාළුවා අපිව ගන්නත් ආවා. ඉතින් අපි ඔන්න කොහොම හරි පැය ගහමාරක් දෙකක් විතර යන්න තිබ්බා. ඉතින් මේ ප්ලේස් එක ඇත්තටම ඩුබායි වල තියෙන මාර ලස්සන ප්ලේස් එකක්. ඇත්තටම ඔයාලා මෙහි ඉන්න කෙනෙක් නම් යන්නම වටින තැනක්. හැබැයි අරගෙන යන්න ජර්සි යනම්ම නම් වින්ටර් සීසන් එකේ නම් මොකද පුදුම සීතලක්. මට නම් පිස්සු ඇදලා මම මොකද මේ සතුටු තරම් ගිහින් තිබ්බේ නෑ මාර සීතලයි. ඉතින් අපි එක්ක යන කෙනත් ආවා. අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් කොහොම හරි ඉස්සෙල්ලා අපි බඩු ටිකක් මෙහෙන් කන බඩු ටික එහෙම අරගෙන ගියා. මොකද බාබකියු දාන්නේ කට්ටිය යනම්ම නම් බඩු ටික දෙනවා කිව්වා අපිට. අපිට එතකොට කෑම තමයි අරගෙන යන්න තිබ්බේ. අපි ඉතින් ඒව හැමදේම අරගෙන තමයි යන්න පිටත් උනේ. ඉතින් යනකම් පුදුම ටෙල්ලක් මේ කට්ටියගේ නාට ගියේ හොඳටම පිස්සු හැදිලා වගේ. ඉතින් අර වාහනේ තෙල්ලනවා අයියෝ. ඉතින් මොකද පැය දෙකමාරක් විතර යන්නත් ඕනේනේ. ඕන්න අපි දැන් මෙතනට ලං වෙනවා. අර ඈතින් පේන්නේ හත්ත කියලා එක මාර ලස්සනයි රැට. මෙතන තමයි ඇත්තටම අපේ ප්ලේස් එක. අපි ඇත්තටම ඉස්සෙල්ලම දැක ගමන් පොඩක් ෂොක් වුණා. මොකද ඒ වටපිටාවේ කවුරුත් නැහැ. මොකද අපි ගෑල්ලමයි ටික විතරයිනේ. එයාලගේ ඒජන්සි ඔය පිරිමි 3 දෙනා තමයි ඔය ඉන්නේ. එයාලා තමයි අපිට හැමදේම හරි ගස්සලා එහෙම දුන්නේ. ඉතින් අපි යාලේ ටෙන්ට් ටික හරි ගස්සනකම් අපි ඉතින් පොඩක් පැත්තකට වෙලා වීඩියෝ කර හිටියා එකේ කියලා. අයියෝ අපි හිතුවේ ගහලා තියලා. මෝ පට්ට සීතලයි මෙහෙ. Saudi, where is that ice cap? ඉතින් ඇත්තටම මෙතනනේ හා පැත්තේ හරියටම කැම්පින් කරන ප්ලේස් එක තියෙනවා. හරිද? මොකද එතන අපිට කැම්පින් කරන්න බෑ. ඒ කියන්නේ අපිට ඩාන්ස් කරන්න නම් නම් සින්දු දාලා ඒවා කරන්න බෑ. ඒ හින්දා තමයි මෙයාලා අපිව මේ ඊට එහා පැත්තේ කෑල්ලට අරගෙන ආවේ. එතන වලට ඩාන්ස් කරලා සින්දු දාලා හයියෙන් සින්දු දැම්මට ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද අනිත් පැත්තේ කෑල්ලේ ෆැමිලි පිටින් ඉන්නේ. එතකොට පොඩි ළමයි කට්ටියනේ දී එහෙමනේ. ඒ හින්දා කරදර කරන්න බැරි නිසා තමයි අපි මේ පැත්තට ආවේ. මෙයාලා මෙතන හදනවා අපි එතකන් ඩාන්ස් කරනවා. එවන්නේ යාලා හෝල් කරලා තියෙනවා නේද? ෆෝන් එකේ නේ. තාම රෙඩි කරලා නැහැ.
මෙයා තමයි මාත් එක්ක අපේ ෂොප් එකේ එකට වැඩ කරන කෙනා. අනිත් කට්ටිය තව ෂොප් දෙකක, කියන්නේ මේ ෂොප් තුනක ගෑල්ලමයි තමයි මේ අපි ආවේ. කට්ටිය කතා වෙලා. ඉතින් මෙයා ප්‍රෙග්නන්ට් උත් එක්ක. ඉතින් මම තමයි එයාව බලාගත්තේ. මේ ඉතින් මාස 3ක් 4ක් විතර මේ දැන්. ඉතින් එයාටත් එන්න ඕනේ කියලා තමයි. මොකද සමහර විට එයාගේ අවසාන ට්‍රිප් එක වෙන්න පුළුවන් නේ. ඒ හින්දා තමයි එයා මොකද එයා ගෙදර යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපේ චෙෆ් තමයි මේ ඉන්නේ. එයා තමයි ඔන්න එයා කියන හැම එකේම වීඩියෝ කරන්න කිය. මට ෆ්ලෑෂ් එක යාලා ගන්නලු වීඩියෝ කරන්නලු. මං ඉතින් වීඩියෝ කර කර ෆ්ලෑෂ් එක දාගෙන වීඩියෝ කර කර හිටියා. මගේ ෆෝන් එකේ ෆුල් මෙයාගේ රෙසිපි එකම තියෙනවා. This one cut one only. This is from yes, he washed already. මේ ආකාරයට තමයි අපි චිකන් හොදන්නේ. Camera was open, right? That's why she is open. Properly, yeah? Yes, yes. Better we can stay here. We, Oh, oh. नहीं नहीं. Safri. ما في أسوأ من إنك تبدأ يومك بأنف محتقن. تعرفين التأكيد المعقدة يفتح أنفك فيه يفتح. Kubil. Coming. Only. I have only this much. Sorry. Sometimes brrr, chup. Chef madam, how can I help you? Varsha, come here. How is your feel? Varsha, it's very cool. no, too much cool. Very cool. We will do that. She's Christian. Not Christian, Baba. Ayyo. Buddhist. She's Christian and she's Hindu. No. She's Muslim also. No, like. Hey, Bhagwan. No, it's came, but no, it's like. Coriander. Ayyo! Coriander. Coriander. Saujanya tissue Saujanya. Ada. Varsha super. Zero. We cannot stay here. मैं नहीं दिख रहा है इधर. अभी रुकता नहीं देख. Varsha, only one more. Hello guys. Hi guys. We are बहुत. Oil पता बोले oil. We are in New Zealand. ඇත්තට මේ කට්ටිය නම් මාර විදිහට අපිට හෙල්ප් කරා. ඇත්තට මේ යනවා නම් ඔයාලට කන්ටැක්ට් නම්බර් ගොන්නම් කියන්න මම ඒ කට්ටිය කන්ටැක්ට් කරලා දෙන්නම්. මොකද මේ ගොඩාක් උදව් කරා ඒ කට්ටිය. එයා තමයි බාබිකියුවේ හැමදේම හදන්න ඔය වල්ලගෙන ඒව දේවල් කරේ. මේ ඊට පස්සේ අපිට ටික හදලා දුන්නාට පස්සේ එයාලගේ වාහනේට ගිහිල්ලා පාඩුවේ හිටියා. මොකද වාහන වලින් තමයි අපිට ලයිට්ස් එහෙම දීලා තිබුණේ. මොකද එයාලට එතනින් යන්න බෑනේ. ඉතින් ඒ හින්දා එයාලා අපිට සෑහෙන උදව් කරා. ඇත්තටම thank you so much ඒ කට්ටියටත්. मालूम नहीं है भैया. वो vegetable कट गया. रोशनी. ಕೈಲಿ ಚಾಕೊಂಡೆ ಬಿಡ ಕೊಟ್ಟಿದ್ರೆ ಚಾಯ್ಗೆ ಪೀಲ ಮತ್ ಇಟ್ಸ್ ನಾಟ್ ಭಯ್ಯಾ सबर This side, yes. sabar Gigi sabar. नहीं नहीं इसका यूज नहीं करना भी. नहीं इसका यूज खत्म. खत्म. पानी दो.
उद्या पासून गेलं तर ते फुलं नाही भैया वाटत स्मेल आएगा इतना धुआं आ रहा है इधर जाओ कैसे पानी डाला पहले उसमें पानी डाला मैं इधर छुमा दे मुझे दे दे लव डोज तू आजा मेरे पास मिलता ना मौका रोज छुमा दे मुझे दे दे लव डोज Yes. Too much cold. It's too chilling here. We are like shivering. We can't even talk, guys. If you're still alive, we will see you tomorrow, okay? Bye bye. Who is this? Like zombie. Come, let's take one picture. ඇත්තටම මාර සීතලක් මෙහෙ තිබ්බේ. මං හිතනවල මගේ මේ vlog එක එන්ජොයි කරගෙන යනවා ඇති කියලා. මොකද මං වැඩි වොයිස් කරන්න ගියෙත් නැහැ. Saujanya, one sleep. Set the car. I have blanket in the හෙලෝ මං නිදා ගන්න තමයි යන්නේ. මේ තියෙන අපි නිදා ගන්න තැන. අයියෝ පට්ට සීතලයි. අම්මෝ මන් දන්නේ නැහැ. පුදුම සීතලක්. අපි හිතුවේ නෑ මේ මං නිකන් බෙඩ් ෂීට් එකක් අරගෙන ආවේ. අම්බෝ මාරම සීතලක්. හෙලෝ ඔන්න good morning. මේ තියෙන අපේ morning view එක. ඇත්තටම කිව්වොත් නිදාගන්න නම් හම්බුන්නේ නෑ මේ කට්ටියත් එක්ක. ඇත්තටම අපිට ඕනේ උනේ මෙන්න මේක view එක බලන්න තමයි. මෙච්චර දුර කතරක් ගෙවාගෙන ආවේ මෙන්න මේ view එක බලන්න. අර තියෙන අපේ ටෙන්ට් ටික ඔය වටේටම තියෙන කඳු. ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද මේ තමයි ඩුබයි? vlog එක ඉවර වෙන්නත් ලඟ වෙනවා. ඉතින් ඇත්තටම දැන් අපි යන්න පිටත් වුණා. ඇත්තම කිව්වොත් මෙන්න මෙතන තමයි මේ හරියටම කැම්පින් කරන තැන. මෙතන තමයි ෆැමිලි පිටින් ඇවිල්ලා කැම්පින් කරනවා. ඔයාලට ඔය පේනවා ඇතින තැන් වල එහෙම ටෙන්ට් අනම්මනම් තියෙන. එතන නම් මාර ලස්සනයි. එතන පොඩි පොකුණක් වගේ තියෙනවා. ඒක වටේ තමයි අපිට කැම්පින් කරන්න තියෙන්නේ. මේ ප්ලේස් එක තමයි හත්තා. ඉතින් ඔයාලා ඩුබයි ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න මේ තැනට. මාර ලස්සනයි. ඔයාලගේ හිතටත් මාර සැනසීමක් වගේ දෙයක් දැනේ. මොකද හැමදාම වැඩට යනවා එනවා. අපිට ඒ ලයිෆ් එකක් නේ තියෙන රට ජීවිතය කියන්නේ. ඉතින්
මේ ව්ලොග් එකත් ඉවර වෙන්න ළඟයි. ඉතින් ඔයාලට මට කියන්න ඕනේ අපි ඔන්න ආරක්ෂිතව මේ ට්‍රිප් එක ඉවර වෙලා අපි ගෙදර ගියා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉවර වෙනකම් මේ වීඩියෝ එක බලුවනම් ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම මට ආයෙත් කියන්න තියෙන්නේ ගොඩාරියක් ස්තුතියි. ඉතින් මොන හරි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. thank you.